දැන් මගේ තර්කය මතුවෙන්නේ මෙන්න මෙතන. ඔබතුමා බලන්න. දැන් fast track එක ඩිසයින් කරන ඒවා ඔක්කොම කරලා තියෙන්නේ මේ සැප්තැම්බර් මාසයකින් පස්සේ. ඊට කලින් fast track එක දැක්කේවත් නැතුව ලේකම්තුමා මාර ඒ කියන්නේ ඇත්තටම ගත්තම මෙච්චර කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇඬෙනවා. නේද? ඇඬෙනවනේ. ඔය එක තමයි. එහෙම කාර්යක්ෂම වෙනවා. ඒ කියන්නේ මේක දෙන්නටත් ඕකටත් වඩා මම විශේෂත්වය කියන්නම් මෙතන. දැන් මේ සෙවරයිට් එකට තමයි මේක දෙන්නේ. ඒ දෙනකොට බලන්නකෝ. දැන් කැබිනට් පේපර් එක තියෙන්නේ 10/25. දැන් ඔබතුමාලා මේ ප්‍රොසීඩිය කියන්නේ 9 වෙනි මාසේ. ස්පෙෂල් පාත් එකක් ඕන කියලා. ඒතර කැබිනට් පේපර් එකකින් ඊට පස්සේ ස්පෙෂල් පාත් එකකින් තමයි මේක දෙන්නේ. හරි? ඒතකොට දැන් මාර වැඩි. රටේ ඖෂධ හිඟයක් තියෙනවා, මාර අවුලක් තියෙනවා, සති 3කින් ආයි නිකන් නැත්තටම නැති වෙනවා කියන එක හයිලයිට් කරනවා මොකෙන්ද? කැබිනට් පේපර් එකකින්. ඒ කැබිනට් පේපර් එකෙන් හයිලයිට් කරන්නටත් කලින් ඔබතුමාලා දැනුවත්ව ඉඳලා තියෙනවා. තර්කයකනේ. දැන් ඔච්චර එකක් හදන්න නේ 9 වෙනි මාසේ ඕව පටන් ගන්න 9/2 මේව පටන් ගන්න අමාත්‍යාංශයේ විදියට දැනුවත්ව හිටියා මේ බෝඩ් පේපර් දාන්නටත් කලින් එහෙමනම් උපරිම වශයෙන් හරිනේ. හැබැයි දැන් කලින් තහවුරුුනේ නෑ මේ සාකච්ඡාව ඇතුලේ අද දවසේ කලින් තිබිච්ච ඒ සම්පූර්ණ දැනුම කොහෙන්ද ආවේ මොකද්ද කවුද බෝඩ් පේපර් ඒ මොකක්වත් තහවුරුුනේ නෑනේ මහත්තුරු මෙතන සාකච්ඡාවේ. සභාපතිතුමා මම නැවතත් මේක පැහැදිලි කරන්න. දැන් ඒ අපේ මේ ඩ්‍රග් රිවිව් මීටින්ග්ස් වල තමයි මේ දිගින් දිගටම මේ පිළිබඳව මේ තහවුරු කිරීම එන්නේ. එතකොට මේක ඇත්තටම මේ මොන මීටින්ග් වල ඩ්‍රග් රිවිව් මීටින්ග් වල සර් දැන් අපි කවුද ඒක හිට කරන්නේ? ඒක ගොඩක් වෙලාවට අමාත්‍යතුමා හිටපු අමාත්‍යතුමා තමයි ෂෙයා කරන්නේ. මේ සියලුම නිලධාරීන් ඒකට සහභාගී වෙනවා. හරි. එතකොට ඒකේ තමයි දැන් මේ කරුණු සාකච්ඡා වෙන්නේ. සතියකට සැරයක් සාමාන්‍යයෙන්. දැන් ඔබතුමා ඔය කියන්න උත්සාහ කරන්නේ මේ 26 වෙනි වගන්තිය යටතේ අමාත්‍යවරයාගෙන් ඔබතුමාට විධානයක් ආවයි කියලාද? නෑ අමාත්‍යවරයාගෙන් විධානයක් ආවේ නෑ. හරි. එහෙමනම් මේ 26 වෙනි වගන්තිය කියලා මෙතුමා කෝඩ් කරපු ඒක නිෂේධනය වෙනවා. ඒක අදාළ වෙන්නේ නෑ. මොකද මෙතන පැහැදිලිවම කියන්නේ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විධානයක් ආවොත් ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. ඒතොර විධානයක් ඇවිල්ලත් නෑ. රාජ්‍ය ප්‍රතිපත්තියක් ගැන කතා කරලත් නෑ. ඒ ප්‍රතිපත්තිය තිබිලා නෑනේ. ඒතොර එතනින් ඉවරයි. ඒ 26 වෙනි වගන්තිය ගැන ආයෙත් කතා කරන්න බෑ. සභාපතිතුමා එක නිශ්චිත ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ડોක්ටර් නසේකර ප්‍රශ්නයක් එක නිශ්චිත ප්‍රශ්නයක්. දැන් ස්පෙෂල් පාත්වය එක ඩිසයින් කරන්න මේ ඩොකියුමන්ට් එකේ අවල තියෙන ඔබතුමානේ. මේ තියෙන විදිහට අවල තියෙන ඔබතුමා. දැන් අමාත්‍යවරයාගෙන් නියෝගයකුත් හම්බෙලා නැතුව ඒ කියන්නේ ඔබතුමාටම හිතිලාද මේ ස්පෙෂල් පාත්වය එක ඕනේ කියලා ඇව්වේ? නෑ සර්. දැන් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ මීටින් වල මේ කරුණු සාකච්ඡා වෙනකොට මේ බොටල් එක අපේ කියලා තේරුණා. කතා කරනකොට මතුවෙන කාරණා අනුව ඔබතුමාට හිතිලා මේ යෝජනාව කරනවා. එහෙමද? නෑ ඒක වෙන්නේ මෙහෙමයි. ගරුවන්තෝ මට තව එකක් දෙන්නකෝ එකතු කරන්න. දැන් වෛද්‍ය සැපයුම් අංශය දැන් වකීකතු රාජ්‍ය ආයතන කීපයක්ම තියෙනවානේ. SPC එක තියෙනවා, වෛද්‍ය සැපයුම් අංශය තියෙනවා. ඔච්චර ඖෂධ හිඟයක් එනකොට ඔය නිකන් වාචිකව සූමාරු වෙන දේව අදහස් වලට ඇරෙන්න. ඒ ඖෂධ සැපයුම් අංශය ලිඛිතව ඉල්ලීමක් කොහේ හරි කරලා තියෙනවද මේකට වෙන ක්‍රමයක් අපිට දෙන්න ලොකු ප්‍රශ්නයක් දැන් තියෙනවා. SPC එකෙන් ඉල්ලලා තියෙනවද මෙච්චර ප්‍රමාණයක් දැන් හිර වෙලා තියෙනවා අපිට වෙන ක්‍රමයක් දෙන්න. හරිද? වාචිකව උමරුන අදහස නෙමෙයි. වගකීතු රාජ්‍ය ආයතන විදිහට ඕගොල්ලෝ ලිඛිතව වැඩ කරන්නේ. එක ලියුමක් තියෙනවද කියන්නකෝ ඕගොල්ලන්ට ඉදිරිපත් වෙච්ච එක ලියුමක්. ඒ රැස්වීම් මිනිත්ස් වල අනිවාර්යයෙන් මේක ඇති. මොකද අපිට ඒකට ඇක්සස් නැහැ දැනට. මම හිතන්නේ ඒක පරීක්ෂා වෛද්‍ය සැපයුම් අංශයෙන් ලිපියක් ගිහිල්ලා තියෙනවද මෙතුමන්ලාට අපිට මේක වෙන ක්‍රමයක් අපිට හදලා දෙන්න මේක හරියන්නේ නැහැ කියලා. නෑ සභාපතිතුමා මේකේ කතාව තියෙන්නේ අර ඩ්‍රග් රිවිව් මීටින් එකේ. ඔතන තමයි පොයින්ට් එක. නෑ ඔබතුමා දැන් ඩ්‍රග් රිවිව් මීටින් එකේදී චයා කරේ මිනිස්ටර් නම් දැන් කවුද කිව්වේ දැන් ඔබතුමාට කියන්න නැතිනේ කවුරු හරි දැන් ඔබතුමාට හිතුනේත් නැත්තම් නෑ මට ඇත්තටම උනේ නැත්තම් ඒවා කියන්නේ මේ SPC ඒ වෙලාව වෙනකොට SPC එක විතරයි මේ ඉම්පෝර්ට්ස් වලට මේ ඉන්වෝල්ව් වෙලා හිටියේ. එතකොට මේ කියන බොටල් නෙක් එක ඇත්තටම තිබුණේ SPC එකේ ඒ වෙලාවේ. හරි ඒගොල්ලෝ ඒක කිව්වා. හරි ඒගොල්ලෝ ඒක කිව්වාම මේ පාත් එක හදන්න කියලා ස්පෙෂල් පාත් එක හදන්න කියලා කවුද ඉන්ස්ට්‍රක්ට් කරේ මම අහන්නේ. කවුද මේක හදන්න කියලා ඉන්ස්ට්‍රක්ට් කරේ? මම වරකට උත්තරයක් ගමු අපි. මොකද මං අහ ප්‍රශ්නේ මත පදනම් වෙලා තමයි ඔකට උත්තරේ හම්බෙන්නේ.
වෛද්‍ය සැපයුම් අංශයෙන් අපට උත්තරයක් දෙන්න මෙච්චර ප්‍රශ්නයක් මේ මාස ගණනාවක් ඇදිච්ච මේ ප්‍රශ්නේ ඖෂධ හිඟේ සම්බන්ධයෙන් අපිට මේ යන සාමාන්‍ය ක්‍රමවේදය ප්‍රමාණාත්මක නැහැ. ඒ නිසා මෙන්න මොකක් හරි ක්‍රමයක් අපිට හදලා දෙන්න මේ ඖෂධ ගෙන්න ගන්න. එහෙම ඉල්ලීමක් කොහෙද කරලා තියෙන්නේ? මොකද ඒක මොකක් හරි පදනමක් තියෙන්න බෑ. විජිත් ගුණසේකර මහත්තයාලාට වෙන එකක් හොයන්න වෙන ක්‍රමයක් හොයන්න පදනමක් තියෙන්න ඕන. අර ලිඛිත සාක්ෂියක් තියෙන්න ඕන මොකක් හරි. ඔයාලට ඕන තරම් කිව්වාගේ වාචිකව කතා වුණා කියලා වල ඒ වැඩක් නැහැ. ඒ වෛද්‍ය සැපයුම් අංශය SPC එක මොකක් හරි ඉල්ලීමක් කරලා තියෙනවා. අනිත් එක අනිත් පැත්තෙන් ගරු මේ සභාපතිතුමනි දැන් මේ ස්පෙෂල් පාත්‍රය එක හදන්නේම මේ ඩෝනර්ස්ලා කියන්නේ ADB World Bank JICA මේ කට්ටියගේ මේ එන ඩ්‍රග්ස් එකටනේ. එතකොට ඔය කියන්නේ SPC එක. SPC එක මේක අදාළ කරන්න බෑනේ මේ ස්පෙෂල් පාත්‍රයකට. නෑ. දැන් SPC එකේ ඒවටත් අපිට මේ ඕක මේ කරන්න වෙනවා උනා. නෑ. නමුත් අපි උනාද නැද්ද කියන එක නෙවෙයි. ඔබතුමා අනුමැතිය ඉල්ලන්නෙම බෝඩ් එක අනුමැතිය දෙන්නෙම මේ කියන ඩෝනර්ස්ලගෙන් එන මේ ඒ ටික ක්ලියර් කරගන්න ඉක්මනට. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ මේ අනුමැතිය හොය බලය දෙන කෙනෙක්ගේ මේකත් අපි සලකනවනේ ඕකේ. එතකොට ඒකට අමතරව ඔය කියන ආයතන දැන් නෑ අන්න ඒක තමයි ඕනේ. අන්න ඒක තමයි ඕනේ. කවුද බලය දුන්නේ? එතකොට දැන් මේකේ ස්පෙෂල් පාත් ඔබතුමා අපි අහන්න දෙයට උත්තර දෙන්නකෝනේ. මං කියන්නේ මේක අපි දෙකලටම අදාළ ගෞරවය සහිතව මේ කියන්නේ. ඔබතුමාගෙන් අපි නිශ්චිතව අහන්නේ මේ බලය දුන්නේ කවුද කියලා. ඒ නැත්තම් ඔබතුමා වක්කීම් බාර ගන්න වෙනවා. මේ තේරුම් ගන්නකෝ. ඔබතුමාට නිශ්චිත වක්කීම් බාර ගන්න වෙනවා. මේ ස්පෙෂල් පාත්වය කියලා එකක් WR කමිටි එක එක්සෙම්ප්ට් කළා. මෙවැනි පාත්වය එකක් ඩිසයින් කරේ. මොකද යෝජනාව ඔබතුමාගේ. මෙතන තියෙන ලිඛිත එකම යෝජනාව ඔබතුමාගේ. අපි සතුව තියෙන. ඔබ ඒක ඇතුළේ ඊට පස්සේ බෝඩ් පේපර් එක ඇතුළේ ඔබතුමා කියනවා ඔබතුමාට ග්‍රාන්ට් කරා පර්මිෂන් මේ ලේකම්වරයා විසින් කියලා. හරිනේ? එතකොට එහෙම කතාවක් නේ තියෙන්නේ. ඒතර ඔබතුමා පර්මිෂන් ඉල්ලනවා. පර්මිෂන් ග්‍රාන්ට් වෙලා තියෙනවා. හරිනේ? 9 වෙනි මාසේ. ඒක තමයි ඒක ඔබතුමා කියනවා approved procedure එකක්. approved special fast track pathway එකක් approve වෙලා තියෙනවා. ඒක බෝඩ් එකට ඔබතුමා කරන්නේ notify කරන එක විතරයි. හරිනේ? ඒ කියන්නේ NMR කියන ආයතනයම පැරලයිස් කරලා හරිනේ? ඒකේ තියෙන ඖෂධ ගෙනීමේ තියෙන MEC එක එහෙම නැත්නම් WR කමිටි මේ ඔක්කොම යූස් වෙන්නේ නැති ක්‍රමයක් ඔබතුමාට යෝජනා කරන්න තරම් කොහින්ද මේ බලය? කවුද මේක කිව්වේ? නැත්නම් ඔබතුමා නම් මේ යෝජනාවත් කරන්නේ අත්සන් කරන්නේ මේකේ අත්අකුරු සම්බන්ධවත් ප්‍රශ්නයක් තියෙනවා අපිට. ඔබ මේ මට හිතෙන්නේ ඒවත් මේ හරියටම නිර්දේශ කරගන්න මේ අපි මේ භාවිතා කළ යුතු ඔව් වර්තක කැඳවන්න වෙනවා. ඔබතුමා අත්අකුරු සම්බන්ධ. ඔබතුමාගේ උත්තරය දෙන්න සභාපතිතුමා බොහෝ නිශ්චිත ප්‍රශ්නයක් අහන්නේ. ඔව් මේ උත්තරේ තමයි දැන් ඒක මගේ ඒක කලෙක්ටිව් ඩිසිෂන් එකක්. ඒක මගේ තීරණයක් නෙමෙයි. ඒ කලෙක්ටිව් ඩිසිෂන් එකේ කවුද හිටියේ කියලා තමයි අහන්නේ. උඩ ඉඳලා අමාත්‍යාංශයෙන් පටන් ගත්තාම සර් මම කිව්වේ දැන් මේ අමාත්‍යාංශයෙන් පටන් ගත්තාම මේ සියලුම නිලධාරීන් ඊට පස්සේ ડોක්ටර් ඒක ඇවිල්ලා ඊටාම සරල උත්තරයක් නේ ડોක්ටර්. දැන් සභාපතිතුමා බොහොම පැහැදිලිව කිව්වා දැන් ඔබතුමාට රැට හීනෙන් පෙල්ල නෙමෙයිනේ මේක ලිව්වේ. ඊට පස්සේ පහුවෙන්දා කාර්යාලයට යනකොට මේසෙ උඩ තිබ්බත් නෙමෙයිනේ. ඔබතුමා මේක ලියලා සවිඥානිකව යවපු එකක් නේ. සභාපතිතුමා ඇහුවේ ඔබතුමාට ඇමති කිව්වද? ඔබතුමාට MSD කිව්වද? ඔබතුමාට වෙන කවුරු හරි කිව්වද? වෙන නැත්තම් කනට කළා දැන් ලිඛිතව නැත්තම් කනට කළා රහසෙන් කිව්වද කියලා තමයි සභාපතිතුමා ඇහුවේ. ඒ නිසා ඒකට නිශ්චිත උත්තරය දෙන්නකෝ. එහෙම නැත්තම් ඔබතුමා වකින් බාර ගන්න. ඔබතුමා අපිට දැන් තියෙන සාකච්ඡාවේ කෙලවරේ ඉන්නේ ඔබතුමා කියන්නේ නැත්තම් ඕක. අපිට තීරණය කරන්න වෙන්නේ මේක 9:02 තියෙන ලියුමෙන් තමයි සාකච්ඡාව පටන් ගන්න. ඔබතුමා රික්වෙස්ට් කරනවා ලේකම්ගෙන් මේකට පර්මිෂන් දෙන්න කියලා. ලේකම්වරයා පර්මිෂන් දෙනවා. හැබැයි ප්‍රොසීඩියර් එක දකින්නේ 12 වෙනිදා. දෙවෙනිදා පර්මිෂන් දෙනවා මිනිට්ස් වලින්. මම දන්නේ නැහැ එතුමා කොහොමද මේ පර්මිෂන් දුන්නේ කියලා ප්‍රොසීඩියර් එකක් නොදෙන. මම කියන්නේ එතුමා දන්නේ දැන් කලිනුත් එතුමා වාක්‍යයක්ම කිව්වා එතුමා දන්නේ නැහැ කියලා. ඇත්තටම අමාත්‍යාංශේ බාර ගන්න එපා. අපරාධිනේ. සභාපතිතුමා මම හිතන්නේ දැන් එතුමගෙන් කියුණා ඒක කලෙක්ටිව් ඩිසිෂන් එකක් කියලා. ඒකට ඒක කලෙක්ටිව් ඩිසිෂන් එකක් නම් අනිවාර්යෙන් ඒක මීටින් මිනිට්ස් වල තියෙන්න ඕනේ කවුද ඩිසිෂන් එක ගන්න එක ක්‍රිටිකල් ඩිසිෂන් එකක් නෙමෙයි නිකන් මේ අරෙන් කතා කරන දෙයක් නෙමෙයි. ඒසේ නොවේ නම් මේකේ වගකීම එන්නේ. මොකද මේ රුපියල් බිලියන 70ක විතරනේ. මිලියන 70000ක් විතරනේ නේ. බිලියන 70ක විතර
මුදලක් පාවිච්චි කළා ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් විතරයි. විතරක් ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් විතරක් ගෙනාපු ඖෂධ ගැන මේ අහන්නේ. ඕක ඇතුලේ තමයි අර කියපු මේ ඉමුනෝග්ලොබුලින් රිටුක්සිමැබ් නේද? ඔය කතන්දර ඔක්කොම ඇටෙනවා ඕක ඇතුළට. ඔය ක්‍රියාවලිය ඇතුළට. ඒතොර ඊතරම් ඒ මම කියන්නේ ඖෂධ වර්ග දෙක තුනක. අපිට දැන් මේ 300 ගානක 300 කීයක්ද මේ ලික්විඩ් 319ක් ගැන එතන තියෙන්නේ 319ක් WR නිකුත් කළා ගැන තියෙනවා මේ යටතේ 319ක් ඩ්‍රග්ස් ගෙනත් තියෙනවා ගෙනල්ලා තියෙනවා ඒකෙන් තමයි මම කිව්වේ මේ අර 89කට තමයි මෙක් එකේ එන්ඩෝස්මන්ට් එක හම්බෙලා නැහැ කියලා තිබුණේ ඒක බෑ කිව්වෙන් පස්සේ අපි මම පැහැදිලිව කලිමුත් කිව්වා බෝඩ් එක අපි ඒ වෙලාවේ කිව්වා අපි මේ ඇප්‍රූවල් එක එතකොට අපි ඇප්‍රූව් කරන්නේ නැහැ කියලා. මොකද ඒ දුන්නේ නැති ඒවා. මොකද හේතුව අපි ට්‍රාන්ස්පරන්ස්ලි වැඩ කරා. මම ඔබතුමාට මේ කාලේ ගන්න නැහැ. අවසාන වශයෙන් කියන්න මේ කියන ප්‍රකාශය අපි බලන්න ඕනේ මේ තව බෑග්ග්‍රවුන්ඩ් එකේ තව පොඩි දෙයක් තියෙනවා. ගරු ඉගෙන කාර්යපතිතුමාගේ අර ඉගෙනන වාර්තාවෙන් පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විනය පරීක්ෂණ නිලධාරීන් 4 දෙනෙක්ගේ කමිටුවකින් මූලික විමර්ශනයක් පැවැත්තුවා. ඒකේ charge sheet දැන් ඉෂුව වෙමින් පවතිනවා. ඒකේ 45 වෙනි පිටුවේ පැහැදිලිව කියනවා මේ බෝඩ් එක මේ ස්පෙෂල් පාත් එක නවත්තන්න කියන එක අවස්ථාවකදී. අපි මාර්තු මාසෙදී පැහැදිලිව කියනවා මේක නවත්තන්න දැන් කියලා. හේතුව මේ තියෙන ප්‍රශ්න අවබෝධ වුණෙන් පස්සේ. මොකද සුප්‍රීම කෝර්ට් එකේ කේස් එකකුත් තිබුණා. අපිට කිව්වා පොඩ්ඩක් ක්වොලිටි චෙක් කරන්න වැඩි කියලා. අපි එදා පැහැදිලි නියෝගයක් දීලා තිනවා මේ වැඩේ නවත්තන්න කියලා. දැන් නැවතුම් කොහෙද තියෙන්නේ? ඔව් ඒක තියෙනවා සර් මාර්තු බෝඩ් එකේද තීරණයක් ඇත්තේ? බෝඩ් පේපර් එකේ බෝඩ් ඩිසිෂන් එකේ තියෙනවා මාර්තු මාසේ 17 එදා අපි කියලා තිනවා මේක නවත්තන්න සේරම WR කමිටි එකට රිෆර් කරන්න කියලා. ඔව් සර් ඒකේ මට මොන අවුරුද්දේද? 23 සර් ඔය දැන් අපි කියපු 23 මාර්තු මාසේ බෝඩ් පේපර් එකේ තියෙනවා සුප්‍රීම කෝර්ට් එකේ ඩිරෙක්ටිව් එක තමයි අපිට හම්බෙච්ච එකම අවස්ථාව මොකද WR රිකෝල් කරන්න විදියක් නැති නිසා සුප්‍රීම කෝර්ට් එකට අපි එවෙලම ගරු කරලා ඒක පාවිච්චි කරලා ආපහු වහාම කියද්දෝ පරිදි WR කමිටි එකට සියලුම මින් පස්සේ ඒවා රිෆර් කරන්න කියලා ඩිසිෂන් එකක් දුන්නා. ඒ හේතුව අපි දැනුවත් වෙච්ච පළවෙනි අවස්ථාවේදී. ඒකේ මම අවසන් කරන්න මොකද මේක වටිනා කාලයේ මේ සියලුම ගරු සභාපතිතුමා ඇතුළු සියලුම දෙනාගේ මේකෙන් පස්සේ මේ හිටපු රෙගියුලේටරි අංශයේ නිලධාරීන් ගිහිල්ලා සභාපතිතුමාට කියනවා මොකද සමහර මට කනගාටුයි ඇත්තට මේවා ප්‍රකාශ කරන්න මේ සභාවේ මොකද ගරු පාර්ලිමේන්තුව දැනගන්න ඕනේ මේවා සභාපතිතුමාගෙන් අහනවා බෝඩ් එක දැන් මේක එපා කියලා තියෙනවා මොකද කරන්න කියලා මේ දැන් සභාපතිතුමා මෙතන ඉන්නවා මේක ලිඛිතව මේවා වාර්තා වෙලා තියෙනවා පරීක්ෂණ කමිටුවේ මේ විනය පරීක්ෂණේ මේ නිලධාරීන්ට කියනවා කවුරු මොනවා එපා කිව්වොත් අපිට බලය තියෙනවා මේක කරගෙන යන්න මේක කරන්න කියනවා මේකේ ප්‍රකාශයේ තියෙන 45 වෙනි පිටුවේ කිසිදු ලේඛනයක් පරීක්ෂා කිරීමෙන් තොරව Tamanට මේවා කරගෙන යන්න උපදෙස් දුන්නා කියලා නිලධාරීන් කියලා තියෙනවා. ඒ අවස්ථාවේ CEO රටේ ඉඳලා නැහැ. ඊට පස්සේ CEO රටේ ආවයින් පස්සේ මේ නිලධාරීන් නැමත ගිහිල්ලා විමසනවා ප්‍රධාන නිලධාරී නිලධාරියාගෙන් මේවට අධ්‍යක්ෂ මණ්ඩලය එපා කියලා තියෙනවා දැන්. මොකද කරන්න කියලා. CEO කියනවා මේකේ ගොනුවල සටහන් දාලා තියෙනවා කිසිදු ලේඛනයක් පරීක්ෂා කරන්න නැතුව WR ඉෂු කරන්න කියලා. සභාපති කවුද? සභාපති කවුද? මට සභාපති කවුද? ඒක ලබා දෙන්න සර්. ඒක ලබා දෙන්න. සභාපති කවුද? ටේබල් කරනවා සර්. සභාපති කවුද මහත්මයා? සභාපති කවුද? ඔව්. සර් මට සභාපති කවුද? ඒ වෙලාවේ නම සභාපති ජයරත්න මහත්මයා සභාපතිතුමා ඉන්නවා මෙතන. සර් තාම මට එකක් ඉවර කරන්න දෙන්න. ඔව් කියනවනේ ඒ වෙලාවේ මම කිසිම ලිඛිත මේකක් දුන්නේ නැහැ මම අවසරයක් දීලා නැහැ. කිසිම ලිඛිත අවසරයක් දීලා නැහැ. සර් ඒකේ පරීක්ෂණ වාර්තාවේ තියෙනවා ඒක. ඒ පරීක්ෂණ වල මම කිසිම ලිඛිත අවසරයක් දීලා නැහැ. වාචික වක්කල් මට මතක නැහැ මන් දීලා නැහැ. මතක නැහැ. මන් දීලා නැහැ. එහෙම අවසරයක් කවදාකවත් දීලා නැහැ. එහෙම ලිඛිතව දුන්නා නම් මම ලිඛිතව දෙන්න ඕනේ. එහෙම දීලා නැහැ මම කවදාකවත්. සර් ඒක එහෙම එක්කෙනෙක් එක්කෙනා කියන ඒවට මම පිළිගන්නේ නැහැ. එහෙම මම ලිඛිතව කවදාකවත් කියලා නැහැ මොකද. බෝඩ් එකේ අනිත් සමාජිකයෝ ඉන්නවනේ ඔබතුමාට අමතරව. ඒ අය මොකද කියන්නේ සම්බන්ධයෙන්? මම එහෙම කවදාවත් කියලා නැහැ. සර් ඒකේ මම අවසන් කරන්නම්. දැන් මම කිව්වේ විනය පරීක්ෂණ වාර්තාවක තියෙන කාරණයක්. ඊට අමතරව අවසාන වශයෙන් මේක නවත්තන්න කිව්වෙන් පස්සේ මේ විධායක නිලධාරී ડોક્ટર විජිත් ගුණසේකර තමන්ගේ අත්අකුරෙන් ලියුමක් ලියලා තමන්ගේ නිල ගිණුමෙන් නිල ඊමේල් එකෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමාට ඊමේල් එකක් යවනවා. ඒ ඊමේල් එකේ තියෙනවා ඩිරෙක්ටර් බෝඩ් එක මේක නවත්තලා තියෙනවා. නවත්තන්න කියලා තියෙනවා. ඒ වුණාට මේක ආපහු කරගෙන යන්න දෙන්න කියලා. එහෙම අස්සම් කරලා ආපහු ගෙන්නගෙන තියෙනවා සෞඛ්‍ය මේ ලේකම්තුමාගෙන් ලියුමක්. ආපහු මේක කරගෙන යන්න දෙන්න කියලා. දැන් අපි ඒක එකක්වත් ඉවර සැලකුවේ නැහැ. ඔව් ඒක මතු කරගමු. ඔව්. එහෙම කියලා තියෙනවා. දැන් ඔබතුමා ඔබතුමාගේ අපි වාර්තාව සභාගත කරනවා. නෑ ඔබතුමාගේ ඔව් ඒක තමයි. තනතුර මොකද්ද අපි අර මේ ඔබතුමා තනතුර කට මතක් කරන්නේ. CEO මං හිටපු සභාපතිතුමා. හරි. එතකොට දැන් ඔබතුමා දැන් මේක නවත්තන එක ඕනේ නැහැ කියලා කිව්වේ නැත්තම් ඒකේ අදහස තියෙන්නේ අනිත් පැත්තෙන් නවත්තන්න කියපු එකට එකඟයිනේ. හරිනේ? මං හරිනේ. ඔබතුමා එහෙම ප්‍රකාශයක් කරේ නැත්තම් මම නවත්තන්න ගියේ එකඟයි. නවත්තන්න කියපු එකට එකඟයි. අපි අන්තිම වෝට් පේපර් එකේ හරි ඒක නැවැත්තුවේ නැති වුණාම ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද?
ඒක මට නැත්වද කියලා මට දැනුවත් කළා නෑ නැත්ව නැද්ද කියලා. මට කිව්වේ නෑ නැත්ව නැද්ද කියලා. ඔබතුමා සභාපතිනේ. ඒ කියන්නේ ඔබතුමා මේකේ ඔක්කොම දන්නේ නෑනේ. මාර වැඩක් නේක. මම එතන විධායක නිලධාරිතුමා නෙවෙයි මම. එතන මම නෙවෙයි පරිපාලනය කරන්නේ ඒකේ මම නෙවෙයි. නෑ ඒක තමයි. පරිපාලනයට මම සම්බන්ධ නෑනේ. විනය ඔබතුමා නෙවෙයි මේ ක්‍රියාත්මක කිරීමේ බලධාරියා. ඒක තමයි මම නෙවෙයි ක්‍රියාත්මක කිරීමේ බලධාරියා. ඉතින් මම ඉන්නවා. ඒතොර බෝඩ් එකට වගකීමක් තියෙනවා. ක්‍රිටිකලි බෝඩ් එකට තියෙන වගකීම තව කෙනෙකුට දෙනවා නම් නැත්නම් එපා කියනවා මොකක්ද තීරණයක් දෙනවා නම් ඒක සම්බන්ධයෙන් වාර්තාවක් ඇඳවන්න ඊළඟට පසුවිපරම් කරන්න මේක සම්බන්ධයෙන් මොකද්ද උනේ කියන එක. දැන් මේ නියෝග ක්‍රියාත්මක වෙනවද නැද්ද අලුත් දෙයක් දෙනවද? මොකද ඊට පස්සේ නැවත ආයේ බෝඩ් පේපර්ස් ගණනාවකදීම ඔය කතා වෙනවනේ. හැබැයි ඒකකදීවත් අන්තිම මම දැනුවත් එපා කියන එකක් සම්බන්ධයෙන් කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. හැම එකෙම කියන්නේ WR සර්ටිෆිකේට් එක ඉෂුව කරන්න අර ඩිස්ක්ලේමර් ක්ලෝස් එක දාලා. අන්තිම බෝඩ් පේපර් එකේ මම දැනුවත්ව තිබ්බේ WR දෙන්න එපයි කියලා අපි කිව්වා. බෝඩ් මීටින් මිනිත් ටික එන්නේ නැද්ද? නෑ ගරු මේ මන්ත්‍රීතුමනි මම මේක පැහැදිලි කරන්න කැමතියි. මේක මම හිතන්නේ බොහොම බොළඳ ප්‍රකාශ ඒවා. දැන් මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා තමයි සභාපතිතුමා. ඒක විධායක නිලධාරියා ඒකේ ඉන්නවා. ඊට පස්සේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල බලෙන් අය ඉන්නවා. ඒතකොට එතනදී ඩිසිෂන් එකක් ගන්නකොට කතා කරලා ගන්නේ. මම මේක කියවන්නම්. මේකේ තියෙනවා මම කියපු 90.5.4 කියන එකේ තමයි තියෙන්නේ මේ අපි නවත්තන්න කියන එක. මේක මාර්තු 17. The board decided that since there is a case pending Supreme Court, all waiver of registration WR application will be tabled to the WR committee until decision is taken. අපි දැන් නවත්තන්න කියනවා. දැන් මේ නවත්තන්න කිව්වෙන් පස්සේ තවත් WR 60ක් විතර මේ නිලධාරීන් ඉෂු කරලා තියෙනවා. එතනදී මම කිව්ව එකයි දැන් මේක අපි විවේචන කරන්න දෙන්නේ නිලධාරීන් සාක්ෂි දීලා කරපු විනය පරීක්ෂණයක මූලික පරීක්ෂණයේදී පැහැදිලිව කියනවා මේ නිලධාරීන් කියනවා කියලා මොකුත් ඩොකියුමන්ට් බලන්න මේවා ඉෂු කරන්න කියලා. මම හිතන්නේ අනික් විද මේ ඇතුලේ වැඩ කරන නිලධාරීන් බොරු කියයි කියලා. දැන් අපි දැන් සභාපතිතුමා දැන් ඔබතුමා දැන් ඒ කියන්නේ බෝඩ් එක රිජෙක්ට් කරපු එකක් ඔබතුමත් කියනවා නම් ඒකට ඔයත් ඒකට එකඟ වුණා කියලා ඒක ක්‍රියාත්මක වෙලා නැහැනේ. බෝඩ් එක නතර කරන්න කියපු එකක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් ඉන්න අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා විදියට ඔයාට ලොකු වක්කීමක් තියෙනවනේ එතකොට. ඒක එකක්. එතකොට ඔයාට ඒ වක්කීමෙන් පැහැර අරින්න බෑ. මොකද මේ අය කියනවා ඔබතුමා අනිවාර්යයෙන්ම මේ බලපෑම කළා කියලා කිසිදු දෙයක් සොයා බලන්න නැතුව ඔයක නතර කරන්න එපා කියනවලු. හරිද? එතකොට ඔයා ඒක නතර කරන්න මැදිහත් වෙලා නැත්නම් ඒක ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයත් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒතකොට ඔයාට ඒ වක්කීම බෙදෙන්න බෑ. එකක් ඒක. ඊට අමතරව අපේ විජිත් ගුණසේකර මහත්තයා ඊමේල් එකක් වල තියෙනවා ඔබතුමා අත්තකුරේ මෙතුමා කියන විදිහට. ඔබතුමා ඒක පිළිගන්නවද? නෑ මට මේ ඊමේල් එක කරන්න මම ඒක දැනුවත්ව නෙමෙයි වෙලා තියෙනවා දැනුවත්ව වෙලා තියෙනවා. නෑ විජිත් ගුණසේකර මහත්තයා දැනුවත්ව නෙමෙයි වෙලා තියෙන්නේ. ඒක සර් නිවැරදි කරන්න ඕනේ CEO ගේ ඔෆිෂියල් ඊමේල් එකෙන් මමත්‍යංශ ලේකම්තුමාට තමයි මේක යන්නේ. අධ්‍යක්ෂක මණ්ඩලය දැන් මේක එපා කියනවා නවත්තන්න කියනවා. සර් විජිත් මහත්තයා ඔබතුමාට පිළිගන්න වෙනවනේ ඔබතුමා යවුව කියන එක. ඔබතුමානේ යවලා තියෙන ඊමේල් එක. අපි හිටපු සභාපතිතුමා ඔබතුමා ඊමේල් එක යවලා මේක නතර කරන්න කියලා තියෙනවා. ඒත් නැවත අවසර දෙන්න එහෙම නේද කියන්නේ? එහෙමනේ කියන්නේ. ඒතකොට ඒ ඊමේල් එක ගැන ඔබතුමා මොකද කියන්නේ? මම එහෙම ඊමේල් උත්තරයක් දීලා නැහැ. සභාපතිතුමා නෙවෙයි විජිත් ගුණසේකර මහත්තයා. ඔව් මට ඒ ඊමේල් එක පරීක්ෂා කරන්න ඕනේ මේ දිනත් එක්ක නැත්තම් මට කියන්න බෑ මොනවද ඒක. ඒක හරි පරීක්ෂා කරලා බලලා කියන්නකෝ එන. ඔබතුමා දැන් පරීක්ෂා කරලා බලලා කියන්න. ලේකම්තුමාට ඒ ආපු ඊමේල් එකට ඔබතුමා පිළිතුරු දුන්නද? ඒක බලන්න ඕන පරීක්ෂා කරන්න මට බලන්න ඔබතුමා දැන් බලන්නකෝ ඒක. බලලා දැන් කියන්න සභාවට. ඒකට උත්තරයක් කියවලා තියෙනවා. මේ විදිහට කරන්න කියලා ඒ ලියුමම අසංකල එවලා තියෙනවා. දැන් මෙතන හරි පැහැදිලි කෝප් එකට දැන් මේ චේන් එක කොතනින්ද ගිහලා තියෙන්නේ කියලා නේද? දැන් මේ චේන් එක කොතෙන්ද පටන් ගත්තේ? මේ චේන් එකම ගියපු දේ දැන් අපිට පැහැදිලිනේ. දැන් මෙතන ඉන්න ඔක්කොම නිලධාරීන් මේකට කියන්න ඕනේ නැහනේ. හරිද? හැබැයි මෙතන දැන් අපිට පැහැදිලි කෝප් එකට මම හිතන්නේ දැන් අපිට නිශ්චිත කළාම කිව්වේ හැකි මේක ආරම්භය මේක අකණ්ඩව මේක සම්බන්ධය දැන් අපිට පැහැදිලි කෙලවර උනේ කොතනින්ද කියලා. නේද? දැන් ඔව් සම්බන්ධතුමා තවත් මේ කාලේ ගන්න ඕනේ. මේකේ ඔක්කොම තොරතුරු ටික තියෙන්නේ භාණ්ඩාගාර නියෝජිත ගාවනේ. නේ? නෑ විනාඩියක් ඉන්න මහත්මයා මම මේක චෝදනාවක් නෙමෙයි මේක නම්. මේකේ බඩු ටික ඔක්කොම තියෙන්නේ භාණ්ඩාගාර නියෝජිත ගාව. හිටපු සභාපති දන්නෙත් නෑ, හිටපු CEO දන්නෙත් නෑ, අමාත්‍යාංශ ලේකම් දන්නෙත් නෑ. ඔක්කොමලා දන්නේ නෑ. ඔව් කලින් හිටපු ජනාධිපති කෙනෙක්ගෙන් උපදෙස් ගත්තත් දන්නේ. පත්‍රෙන්ද බැලුවේ මේවා. විහිළු කරන්න එපා මහත්වරුනි මේකට නේ මේක ගරු සභාවක් නෑ ඇත්තටම මේ ස්තුතිවන්ත වෙන්න ඕන එතුමාගේ මේ තොරතුරු ටික මේ අපේ ළඟ මෙතනත් තොරතුරු තියෙනවා. නමුත් ඔබතුමාලා දන්නේ නැහැ කියලා කියන ප්‍රකාශය වැරදි කියන එකයි එතුමා මතු කරන්නේ. දන්නේ නැහැ වෙන්න බෑනේ.
මතක නැහැ කියන්න බෑ, දන්නේ නැහැ කියන්න බෑ. මොකද මේක හිතන්නකෝ මම නැවත අහන්නේ මේක. ඔය අපි මේ සමාජය බරපතල සාකච්ඡාවට ලක් කරපු දේවල් දෙකක් නේ ඔය ඉමුනෝග්ලොබුලින් සහ රීටුක්සිමැබ් ඇතුළු ඖෂධ ගැන. එහෙමනේ නේද මේ ලේකම්තුමා? නේ? සභාපතිතුමා. සභාපතිතුමා යම් ගැටලුවක්. දැන් ඔබතුමන්ලගේ නිල විද්‍යුත් ලිපිණයෙන් යවන නිලේ නාමයෙන් යවන සියලුම විද්‍යුත් පණිවිඩ ඒවට ඔබතුමා හැර වෙන කාට හරි ඇක්සස් තියෙනවද? විජිත් ගුණසේකර මහත්තයා. ඔව් මගේ PA තමයි ඒක කරන්නේ. හරි ඒක දැන් මේ ඔබතුමා එහෙම විද්‍යුත් පණිවිඩයක් ලේකම්තුමාට අවසරය සඳහා යවූ බව හෝ ලේකම්තුමාට යවූ බව හෝ ලේකම්තුමා එකට පිළිතුරු එවූ බව හෝ තහවුරු කරගන්න. දැන් ඔබතුමා දන්නේ නැහැ පරීක්ෂා කරන්න ඕනේ කොහොනේ. ඒක පරීක්ෂා කරලා පිළිතුරක් දෙන්න කොච්චර කාලයක් ඕනේද? මම දන්නේ ඒකට ඇක්සස් තියෙනවද? මට ඇක්සස් නැහැ. දැන් මම දන්නේ ඒකට ඇක්සස් දැන් තියෙනවද ගන්න පුළුවන්ද කියලා මේ පර්සනල් ඊමේල් එකට ඇක්සස් නැද්ද? පර්සනල් නෙමෙයි මේක ඔෆිෂියල් ඊමේල්. ඔබතුමාගේ CEO ගේ ඔෆිෂියල් ඊමේල් එකනේ. ඔබතුමාට ඇක්සස් නැහැ ලේකම්ට ඇක්සස් තියෙනවා කියන එකද ඔය කියන්නේ? CEO අපේ මට ඇක්සස් නැහැ මේක නිමාරේ ඊමේල් එක. සවින් මහත්මයා ඔබතුමා බාර ගන්නකොට හම්බුනේ පරණ CEO@ කියලා ඊමේල් එකක්ද? ඒකමනේ. පරණ හිස්ටරි එක තියෙනවනේ. ඒක පොසිබල් නේ මේ සර්වර් එක චෙක් කරන්න. ඔව් ඉතින් දැන් ඔබතුමාට පුළුවන් මේ කිව්ව මේල් එක චෙක් කරවන්න. දැන් ඉන්න CEO දැන් චෙක් කරවන්නකෝ. දැන් ඉන්න CEO ට පුළුවන් නේද මේ මේල් එක දැන් චෙක් කරලා කෝප් එකේ ඊමේල් එකට එවන්න. කරුණු තහවුරු කිරීමක් කරන්න පුළුවන්කමක් තියෙනවා. මම හිතන්නේ දැන් CEO ට පුළුවන් ඒක වැඩේ කරන්න. හරි. අපි හරි. දැන් මෙහෙමයි. එතකොට ඕකේ දැන් ඊළඟ තව චූටි කැලලක් තියෙනවා. ඒකත් එක්කම වැඩේ මෙහෙ කරගමු. 2022 දෙසැම්බර් මාසයේ අවසාන වෙනකොට 2024 කරන ලද විශේෂ විගණන වාර්තාවෙන් මම උපුටා ගන්නවා මෙලෙස හදිසි මිලදී ගැනීම සිදු කිරීමේදී අභිලාෂ කැඳවීම යටතේ ඖෂධ අයිතම 285ක් හා අනායාචිත යෝජනා යටතේ ඖෂධ අයිතම 38ක්ද මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කළද එම ප්‍රමාණයන් තීරණය කිරීමේදී එම තීරණය කරන ලද අවස්ථාව වන විට සාමාන්‍ය ක්‍රමවේද යටතේ ඇනුම් කර ලැබීමට නියමිතව තිබුණු ඖෂධ තොග සම්බන්ධයෙන් අවධානය යොමු කර නොතිබීම හේතුවෙන් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා පිළිබඳව සලකා බලමින් ප්‍රශස්ත තීරණ ගැනීමට කටයුතු කර නොමැති බව නිරීක්ෂණය විය. ඒ අනුව ඇතැම් ඖෂධ එම කාල පරිච්ඡේදය තුළදී අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වශයෙන් ලැබී තිබුණු අතර ඇතැම් ඖෂධ හදිසි මිලදී ගැනීම ලෙස සලකා සාමාන්‍ය ක්‍රමවේදයෙන් ගත් මිලට වඩා කැපී පෙනෙන ඉහළ මුදලක් වැය කරමින් මිලදී ගැනීමට කටයුතු කළද සාමාන්‍ය ක්‍රමවේද යටතේ ඇනුම් කළ තොග ලැබෙන තෙක්ද එම හදිසි ඇනතුම් ලැබී නොතිබුණි. දැන් මාර හදිසියකින් වැඩේ කරේ. අනිත් එක දැන් 10 වෙනි මාසේ ඇමතිතුමාගේ කැබිනට් සංදේශයේ තියෙනවා තව සති 3කින් මේක ඉවරයි. 10 වෙනි මාසේ. හරිනේ? එතකොට 12 වෙනි මාසේ වෙනකනුත් දැන් මේ තියෙන තත්ත්වය තමයි මේ තියෙන්නේ. හරිනේ? ඊළඟට තප්පරයක් දෙන්න. ඖෂධ වර්ග 38ක් සඳහා මේකේ මේ පිටුව 21 ඔය ස්පෙෂල් පාත්වේ එකකින් හරිනේ මේව නිකුත් කරලා තියෙනවා කෙලිම ඔය කියන කම්පැනියට. හරිනේ දැන් හොඳ බලන්නකෝ ප්‍රශ්නේ අපිට තියෙන තැන 10 වෙනි මාසේ කැබිනට් පේපර් එකකින් ඉල්ලනවා මෙන්න මේ කම්පැනියටම මේක දෙන්න කියලා. හරිනේ 9 වෙනි මාසේ ඉඳලා ස්පෙෂල් පාත්වේ කියලා එකක් ඩිසයින් කරලා WR කමිටි එක එක්සෙම්ප් කරපු ප්‍රොසීඩියර් එකක් ඉල්ලනවා නේ ඉල්ලනවත් නෙමෙයි ඇත්තටම ඔබතුමාලා ඇත්තටම දැන් කරුණු මෙතන පැහැදිලි වුණු ආකාරයටත් ඔබතුමා කිව්වේ නැහැ. එතකොට CEO විදියට ඔබතුමා මැදිහත් වෙලා මේ පාත්වයක මේක දාලා තහවුරු කරලා අවසන් කරනවා ක්‍රියාවලිය යනවා. එතකොට අර කම්පැනි ඉල්ලන්නේ 10 වෙනි මාසෙන් පස්සේ කැබිනට් පේපර් එකකින්. හැබැයි මේක දීපු ඒවෙන් අර ඖෂධ වර්ග 38ක් සඳහා විශේෂ මේව කරලා තියෙනවා. ඒ 38ම දීලා තියෙන්නේ මේ කම්පැනියට. ඒ කම්බිනේෂන් එක කොහොමද හැදුනේ? මොකද දැන් ලේකම්තුමා
දැන් ලේකම්තුමා මේ නිර්දේශ කරනවනේ. ලේකම්තුමානේ අර මේ ස්පෙෂල් පාත් එක ඔබතුමා තොරතුරු දන්නේ නැතුව හරි නිර්දේශ කරනවනේ. නේ ඕක එන්නේ නැද්ද මං කියන්නේ ඔබතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්. හන්නේ වක්කීම සරල එකක් නෙමෙයිනේ. හන්නේ මේකෙන් ගේන ඖෂධ සම්බන්ධව. හරිනේ මේ ඖෂධ වලට මේ රටේ ජනතාවගේ ජීවිතවලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ද බැරිද කියන එක තියෙනවා. හරිනේ බෝඩ් එක නිශ්චිතව කියලා තියෙනවන කිව්වම ස්ටේට්මන්ට් එකක් දැම්මම මේ ගේන ඖෂධ සම්බන්ධ කිසිම වක්කීමක් ඉතිරි කමිටුවට ගන්න බෑ කියලා. හැබැයි එහෙම කියද්දි මේ ප්‍රොසීඩියර් ක්‍රියාත්මක වීමේ වගකීම ප්‍රධාන විධායක නිලධාරීතුමා මේක යෝජනා කරන කෙනා විදියට සහ ඒක ඇප්‍රූව් කරන කෙනා විදියට ඔබතුමාට නිශ්චිතව පැවරෙනවා. නෑ. එතකොට තේරෙනවනේ දැන් බෝඩ් එක ඇයි එන්ඩෝස්මන්ට් එකක් දාන්නේ? බෝඩ් එකේ නේ ප්‍රකාශයක් තහවුරු කරනවා මෙම ගේන ඖෂධ වල මූලික බලාපොරොත්තු තුනෙන් එකක්වත් නැතිවීම සම්බන්ධව NMR එකට වක් කියන්න බෑ. ඇත්ත. ඇයි? යන්තම් හරි පරීක්ෂා කර බලන්න තියෙන කමිටුවත් එක්සෙම්ප්ට් කළා නම් දැන් මේ සහතිකය දෙන්නේ. කොහොමද NMR එක ආයතනයක් ලෙස වග කියන්නේ? හරිනේ. ඒ ප්‍රකාශය ඇතුළත් කිරීම වැරදි. හැබැයි ඒ වැරද්ද වුණත් අපිට පොඩ්ඩක් හරි පිළිගන්න වෙනවා. මොකද ඒ වැරද්ද හඳුන්වලා දීලා තියෙද්දි මේක ක්‍රියාත්මක කරා කියන්නේ මේක වෙන බලයක් හැටියට ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට ඒ නිලධාරීන්ට කරන්න වෙන ඔප්ෂන් එකක් නැහැ වෙන්න තියෙනවා. එකම ඔප්ෂන් එක ඕක තමයි තිබිච්චේ. වැඩේ යනෝ මොනව කරත් දුවනෝ මේ කැබිනට් මේ මොකද බෝඩ් පේපර් එකට එනකොටත් වැඩේ දුවනවා. ඒ නිසා එතුමන්ලට ගන්න තියෙන බෝඩ් එකේ හිටපු අනිත් මෙම්බර්ස්ලට ගන්න තිබිච්ච තීරණ ඒක. හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා. ඔය මේ බෝඩ් මීටින් දෙකේදී ඖෂධ මේ සම්බන්ධ දැනුමක් නොමැති පිරිසකුත් මේකේ ඉන්නවා. හරිනේ? ඒ ඖෂධ සම්බන්ධ දැනුමක් නැති කණ්ඩායම වත් එකඟ වුණාද? දැන් එදා ප්‍රකාශයක් කරා කවුද අපේ ડોક્ટર ප්‍රකාශයක් කරා මම විරුද්ධ වුණා සාහිත්‍යනීති ඖෂධ සම්බන්ධ දැනුම තියෙන දෙන්නම් මේක ප්‍රතික්ෂේප කරා කියලා. හැබැයි මේ මිනිත්ස් වල ඒ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා එදා කිව්වා මේ ස්ටේට්මන්ට් එකක් මම විරුද්ධ වුණා කියලා දාගන්න කියලා කිව්වා කියලා. හැබැයි 88 පේපර් එකේ තියෙනවා. එතකොට ඒ දැනුම නැති පිරිස අපි මෙතන ඉන්නව නේද? අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු අනිත් අය. හරිනේ? ඔබතුමාලා පැත්තෙන් කියන්නකෝ චුට්ටක් ඔබතුමාලාට මොකද්ද තිබුණු දැනුම? එයාලා විරුද්ධ වෙද්දිත් මේකට එකඟ වෙන්නේ? කවුරු හරි කවුද ඉන්නේ? මම ළමා රෝග විසරණ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියාමනය වෙනුවෙන් ආපු අධ්‍යක්ෂක. ඔව්. ඒ ආපු අර ෆෙවරයිට් කියන ආයතනෙන් ආපු ඩ්‍රග් ලිස්ට් එකට ගේන්ස් අපේ කොලෙජ් එකකින් ආපු ලෙටර් එකක් එක්ක මම ඉදිරිපත් කරලා තියෙනවා ප්‍රදීප් එක්කම 88 බෝඩ් මීටින් එකේ අපි දෙන්නාම රිසෙට් කරා කියලා 4 වෙනි පිටුවේ තියෙනවා ඒක. හරි ඒක තමයි. ඒ ඖෂධ සම්බන්ධ යම් දැනුමක් සහිත දෙන්නෙක් වෙනවා. නෑ දැන් ඔක්කොම මුළු අධ්‍යක්ෂ මණ්ඩලයම ගත්තම මේ මොකක් කරේ ડોක්ටර්ස්ලා හරි ෆාමසිස් මේ මොකක් කරේ එහෙම නෙමෙයිනේ. ඔබතුමාලා කියන්නකෝ දැන් නැතුව හිටපු අය ඉන්නවනේ. කවුද ඉන්නේ අනිත් අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්නේ? ඔව් මම පටන් ගන්නවා. අර මෙතුමන්ලම ඔය කියන ආයතනයට ඔය කියන සමාගමට ඕඩර්ස් දුන්නම WR එකක් ඉෂුව වෙනවනේ. ඒ WR එක ඉෂුව වෙනකොට මේක MSD ඩිරෙක්ටර් යටතේ ගෙන්නන නිසා ඩිස්ක්ලේමර් අර ඔපිනියන් එකක් දානවා මෙන්න මෙහෙම. This medicine was not evaluated by the NMR එක. හැබැයි අන්න ඒකත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ මෙහෙම මෙඩිසින් එක ඉවැලුවේට් කරේ නෑ NMR එක කියලා කියනවා. ඒක NMR එක මොකටද? පළවෙනි එක. And above manufacturer is not registered. Therefore, please note that quality, safety and efficacy of this product is responsibility of yours. මේ MSD එකේ ඩිරෙක්ටර් එක ගහන්නේ. Please ensure that this item is used only for the requested purpose and not marketed. දැන් මේ කියන එක ගැහුවම ඒ MSD එකේ ඩිරෙක්ටර් එකෙන් අපි ඇහුවම අපිට දෙනවා උත්තරයක්
ඖෂධවල තත්ත්වය ආරක්ෂාව ප්‍රත්‍යක්ෂභාවයේ සම්බන්ධයෙන් වගකිවිය යුතු නීති රාමු අදාළ වෙනුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වන බැවින් අදාළ ලියාපදිංචි නිදහස් කිරීමේ සාතිකය ලබා දීම සම්පූර්ණ වගකීමද එම ආයතනයේ සතු වේ. මෙම තත්ත්වයේ යටතේ වෛද්‍ය සැපයීම අධ්‍යක්ෂක වන මාහට ඒ සම්බන්ධ වගකීම් දැරීමට නොහැකි වන අතර එම කොන්දේසි මාගේ එකඟතාවයෙන් තොරව ජාතික ඖෂධ නියාමන අධිකාරිය NMRA විසින් යොදා ඇත. මේ සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමා සෞඛ්‍ය ලේකම්තුමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා වාචිකව දැනුම් දෙන ලදී. කවුද අත්සන් කරන්නේ? අධ්‍යක්ෂක වෛද්‍ය සැපයීම අංශය HMK වික්‍රමනායක අධ්‍යක්ෂක වෛද්‍ය සැපයීම අංශය. මේක දෙන්නේ 2023යි 6යි 19. එතුමා ඉන්නවද මෙතන? ඔබතුමා මේ මෙහෙම ලියුමක් දුන්නා නේද? හරි. එතකොට එතුමාම කියනවා මේ වගකීම තියෙන්නේ NMR එකට මේ වගකීම මට ගන්න බෑ කියලා. අපි දැන් ඒ වගන්ති අයින් කරලා තියෙනවා. නෑ ඒ වගන්තිය දැන් අයින් කරාට වැඩක් නෑ. දැන් මේ වගන්තිය වගකීම අරගෙන දැන් එතුමා වගකීම ගත්තේ නැත්නම් අනිවාර්යයෙන් NMR එකනේ කොහොමද වගකීම තියෙන පනතේ හැටියට. ඒ ඖෂධ මිනිස්සු අරගෙන මිනිස්සු මැරිලා බැහැන්න බෑනේ. මිනිස්සු මැරිලා සඳ වෙලා හානිය සම්බන්ධයෙන් NMR එක වගේ කියන්න ඕනේ නේද? සර් මේක එකක් කියන්න ඕනේ සර්. ඔය වගන්තිය දැමීමට හේතුව අපි දැන් දිගටම කණු පැහැදිලි එකක් තියෙනවා. ඔය WR ඔක්කොම ඉෂුව කරලා ඉවර වෙලා බෝඩ් එකට සති දෙකක් හෝ මාසයකට පස්සේ report කරනකොට ඔය වගන්තිය ලියන්නේ නැතුව අපි මේක නිකම්ම noted කියලා හරි මේක කරන් ලිව්වනම් ඇත්තටම එතකොට දැන් කියනවා අපි දැන් කවුරුත් බලපු නැති බෙහෙතකට මේක කවුරුත් check කරලත් නැත්තම් බෝඩ් එකට දැනගන්න ආපහු දැම්මම ඒ වෙනකොට සමහර ඒවා ඔක්කොම සමහර ඒවා නෙමෙයි මේ බෝඩ් එකට එනකොට ඔය WR ඔක්කොම ඉෂුව කරලා ඉවරයි. ඒ ඉෂුව කරලා ඉවර වෙච්ච එකට අපි දැන් ඕක මම වගකීම් නිලධාරියෙක් හැටියට මම හා කියලා කොහොමද ලියන්නේ? මම කොහොමද හා කියලා කියන්නේ? මම කියන්නේ කොහොමද? මම භාණ්ඩාකාරයෙන් ආපු අධ්‍යක්ෂකවරයා. මම කොහොමද කියන්නේ? කවුරුත් චෙක් කරපු නැති බෙහෙතක් දාලා W එකක් ඉෂුව කරලා මාසෙ අන්තිමට ආපුවාම මම ආපුවාම මීටින් එකට ඒ බෝඩ් පේපර් එකේ ලිස්ට් එකක් තියෙනවා WR ඔක්කොම මේවා ඉෂුව කරා කියලා. සමහර ඒවා මේක එන්ඩෝස් කරලා තියෙනවා. ඒතකොට එදා දවසේදී මම ඒක හා කියලා යන්නද? මම හා කියලා යන්න බෑ. මම ලියන්න වෙනවා. ඒක මොකද හේතුව ඒක හරි. ඒක තමයි මමත් අරපෙව්වේ. දැන් ඒකයි මම ඇහුවේ අනිත් අයත් ඔය මේ ඒ කියන්නේ වෛද්‍යවරු නොවන කණ්ඩායමක් හිටියනේ. ඔබතුමා. ගරු සභාපතිතුමනි භාණ්ඩාගාරික නියෝජිත මහත්මයා කියපු දේම තමයි සිද්ධ වුනේ. ඒ වෙනකොටත් ඒ සියල්ල සති දෙකකට කලින් ඉෂුව කරලා තිබුණේ. එතකොට මේ ඊට ටික දිනකින් පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර නිර්දේශයක් ආවම තමයි මගේ පෙන්වීම ආවම තමයි ඔය කියන කොලේජස් දෙකේ වෛද්‍යවරුත් ඔය ලියුම එව්වේ. ඊට කලින් එව්වේ නැහැ. ඒගොල්ලොත් මේක ඒ වෙලාවේ නිහඬව හිටියා. මොකද අපිට අතර ඔබතුමා නිවැරදි කිව්වා අපිට වෛද්‍ය මේවා ගැන දැනීමක් නැහැ. හැබැයි ඒ වෙලාවේදී කිසිම අධ්‍යක්ෂක කෙනෙක් මේ මිනිට් එකේ තියෙනවා විරුද්ධ වෙලා නැහැ. මොකද විරුද්ධ වෙන්න හේතුවක් නැහැ. හේතුව තමයි මේ වෙනකොට සති දෙකකට කලින් ඒව ඔක්කොම ඉෂුව කළා. අපිට කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ එතන. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ආපු ගම මේ බෙහෙත රිලීස් වෙලා නැහැ. තාමත් රිලීස් වෙලා නැහැ. සේවරිට් එකේ. ඒ නැව තාම වරායේ. ඒ රිලීස් වෙලා අපි කියනවා සම්පූර්ණයෙන් මේක නතර කරන්න කියලා. ඒ නතර කරන්න අපි දැනගත්ත පළවෙනි අවස්ථාව. මොකද ඔබතුමා දන්නවා අධ්‍යක්ෂවරු විදියට අපි මාසයකට සාමාන්‍යයෙන් පැය දෙකක් වගේ තමයි මේ පත්‍රිකාවත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතකොට අපිට ලැබෙන තොරතුරු මත අපි විශ්වාසය තබනවා ඒ නිලධාරීන් නිවැරදි තොරතුරු අපිට ලබා දෙනවා කියලා. එතෙන්දී ඔබතුමා නීතිඥයෙක්. නෑ ඒක තමයි. එතෙන්දී අපි විශ්වාස කරේ දැන් අපිට දීපු තොරතුරු වල අපි නවත්තන්න කියලා තියෙනවා. දැන් මේ වාර්තාවේ පැහැදිලිව සනාත වෙනවා අපි නවත්තන්න කියලා දීදී අපිට හොරෙන් කරලා තියෙන්නේ කියලා. අපිව දන්නේ නැහැ සභාපතිතුමා. අපිව දන්නේ දෙන්න. දැන් එදා අපේ මේ ડોක්ටර් කිව්වා මේ අනේ මට නම මතක වුණා. ප්‍රදීප්නේ. ඔබතුමාගේ පැත්තෙන් කිව්වා දැන් අර මේක තිබිච්ච රැස්වීමේදී නේද? ඔව්. මේ අර මුදල් ගෙවීම සම්බන්ධවත් ප්‍රශ්නයකුත් ආවා නේ. ඊට පස්සේ අතින් ගෙවන්නත් එකඟ වුණා. හේතුව මේ හොටෙල් එකක මේකක් කරන්න එහෙම බෑ. ඒතොර යම් පේවරේෂන් එකක් එතන තියෙනවා. හරිනේ? මොකක් හරි වෙන මුදල් තියෙන්න පුළුවන් කියලා අපි අතින් දුන්නා ඒකට. ඔක්කොම බෝඩ් මෙම්බර්ස්ලා දුන්නා. දුන්නානේ. ඒකේ මේ බෝඩ් එකේ ඒ රැස්වීම මොනාච් එකේ ගත්තු ඒ බෝඩ් මීටින් එක මුල සිට ඒක සහභාගීත්වය කවුද උනේ? ඒක කවුද ආරාධනා ඒක කලින් ප්ලෑන් කරපු ඩිනර් එකක්. ඒක ඇත්තටම අපිට දැනුම් දුන්නේ කරු සභාපතිතුමා වර්ෂ අවසාන get together එක කියලා. අපිට දැනුම් දුන්නේ. හරි ඒක තමයි මම පොඩි ප්‍රශ්න ඉදිරිපත් කරන්නම්කෝ. එතකොට දැන් ඒක හරි නේ වර්ෂ අවසානයේ 12 වෙනි මාසෙනේ ඔය. එහෙම දැනුම් දීලා ඒක අරගෙන ඒකේ බෝඩ් මීටින් එකක් බවට පත් කරගත්තු එකක් නේ ඔබතුමාලා කියන්නේ නේද? ඒක බෝඩ් මීටින් එකක් ලෙස වාර්තා වෙලා තියෙනවා. හැබැයි
මේ බෝඩ් මීටින් එකේ අදාළ බෝඩ් මීටින් එකේ මේ මිනිට්ස් වල අර විරෝධය සටහන් වෙලා නැහැ කියන එකද ඔබතුමා කියන්නේ. දැන් ඔබතුමා කිව්වා මේ අර සාක්ෂි සමග තියෙනවා ගරු සභාපතිතුමා මේ පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කරන්න කැමැති. ඇත්තටම මේ මම දැක්කා මෙතුමා කියනවා මේ ගිය පාර රැස්වීමේදී එතුමා දැනගත්තේ දවස් දෙකකට කලින් ඊමේල් එකක් ආවා කියලා සම්පූර්ණ අසත්‍ය. එතුමා ඇතුළු සියලු අධ්‍යක්ෂකරුන්ට දෙසැම්බර් 8 වෙනිදා NMRA board coordinator එවන email එකක් dear sir as per instruction given by chairman the December board meeting scheduled to be held on 16th December at 1:30 pm at NMRA postponed to 22nd December at 1 pm due to unavoidable circumstances. එතකොට මෙතුමා ඇතුළු සියලු දෙනාට මේ email එක එනවා. ඊට පස්සේ ඒ 1 pm නේ නෑ ඉන්න මම කියනවා. ඊළඟට තව email එකක් එනවා 22 වෙනිදා. අන්න ඒකෙදි තමයි කියන්නේ මේක තියනවා කියලා මේ ස්ටාෆ් එකේ වර්ෂාවසාන get together එකට කලින් අපි board meeting එකත් ඒකම තියමු කියලා යෝජනා වෙනවා. මේකේ වඩාත්ම මේ වැදගත් දේ තමයි ඒ වෙනකොට අධ්‍යක්ෂකවරුන්ට එවනවා ඒක ඇජෙන්ඩා එක. ඒ ඇජෙන්ඩා එකේ තියෙන items 8යි. නමුත් එදා ඊට පස්සේ අපි කියනවා අපි රිප්ලයි කරලා කියනවා අපිට රජයේ මුදල් වලින් අපිට අවශ්‍ය නැහැ එහෙම යනවා. අපි අපේ කියලා දානවා. ඊට පස්සේ බෝඩ් මීටින් එකට ගියා ඊට ගියාම අපිට දෙනවා බෝඩ් පැක් එක සභාපති. මේ පැක් එකේ එදා ඇජෙන්ඩා එකේ ඊමේල් එකේ නාපු තව පේපර් එකක් තියෙනවා. ඒ පේපර් එක තමයි සේවරින් කියන පේපර් එක. හරි. එතකොට අපි කියනවා ඊට පස්සේ අපි බලනවා මේ බෝඩ් පේපර් එකේ අන්තිම පිටුව. ඒ පිටුවේ මේ ඖෂධ නියාමනයේ අදාළ අංශයේ ප්‍රධානී එතුමිය මිනිට් එකක් දාලා තිනවා CEO ගේ අන පරිදි මම මේක දෙසැම්බර් 14 නිකුත් කරා කියලා. ඒක තමයි මේ භාණ්ඩාගාර නියෝජිතයා කියපු විදිහට අපි මිනිකක් දාන්නේ. මොකද අපිට ඒක වක්කීමක් අපි දන්නෙත් නැහැ. අපිට මේ බෝඩ් එජෙන්ඩා එකේ උවෙත් නැහැ. අන්තිම දවසේ ගියාම අර එතුමා ගිය පාර කිව්ව එකක් හරි අන්තිමට මේක දානවා කොලයක්. මෙන්න මෙහෙම එකක් දීලා දෙනවා කියලා. ඉතින් අපි කියන අපිට ඒක ගැන කිසිසේත්ම වක් කියන්න බැහැයි කියලා. හරි. විදිත් ගුණසේකර එක කාරණයක් ඉන්න අනතුරු කරු සභාපතිතුමා මේකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක් පනවනවා. තවමත් ඒ සේවරිට් එකේ සියලුම බෙහෙත් තාම තියෙන රේගුවේ නිදහස් කරලා නැහැ. ඉතින් ඒකට ඩෙමරේජ් මං හිතන්නේ ගෙවකල ඒ සමාගම තියාගෙන ඉන්නවා. ඒක තමයි ඒ පිළිබඳ වර්තමාන තත්ත්වය. හරි. අපිට මේ ඔය එක තමයි දැන් ඉමර්ජන්සි කරලා නේද? දැන් මේ කාලයන් එක්ක බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රොසෙස් එක හදන්නේ 9 වෙනි මාසේ නේ? ඒක පටන් ගන්නේ CEO ගෙන් NMR එකේ. ඒකේ අරමුණම් වෙලා තියෙන්නේ රෙගියුලේෂන් එක අයින් කරලා WR දෙන එක. ඒ ක්‍රියාවලියට අවස්ථා නිර්මාණය කරලා තියෙනවා ඔය මීටින් ඇතුලේ. එහෙම තමයි දැනෙන්නේ. හරිනේ? ඒතර දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි තව ගොඩාක් නෑ. ඇත්තටම මෙන්න මේ ඔය කම්පැනියම මේකට ආවේ කොහොමද කියලා. දැන් ඔබතුමාලගේ පැත්තටයි නේද? මෙතෙන්ටයි ලේකම්තුමා අදහසක් ඕන. ඇත්තටම දැන් ඔය මේ සැපෙන් කරු මම දැකලවත් නැහැ කවදක්වත්. ඔය සැපෙන් කරු තමයි මම හිතන්නේ ගරු ඇමතුමාට යෝජනාවක් දීලා තිබුණේ. මේ ඒ මට මතක ඔක්තෝබර් මාසේ දිනයක අන්න හරි. ඔන්න ඔතෙන්ට වෙන. දැන් බෝඩ් පේපර් එක හදන්නේ කවුද? මේ සෝරි කැබිනට් පේපර් එක හදන්නේ කවුද? කැබිනට් පේපර් එක හදන්නේ අතිරේක ලේකම් කවදද කියලා. කවදද? හරි. ඒත් ඔබතුමානේ ඒක ඔබතුමා සම්බන්ධ වෙන්නේ නැද්ද ඇමතුමාගේ අතට ඕක යන එකට? කිසිවෙත්ම සම්බන්ධයක් නැහැ. හරි. එතකොට MSD එකේ ඩිරෙක්ටර් හිටපු අධ්‍යක්ෂතුමා ඩිරෙක්ටර් නියෝජ්‍ය අධ්‍යක්ෂනේ. නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා MSD හිටපු අධ්‍යක්ෂතුමා. දැන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරල් ඔබතුමා ලැබෙත්තෙන් දැන් මේ බෝඩ් පේපර් එක හදනකොට ඔය කම්පැනි ගැන මොකක්ද ඔබතුමාලට තිබුණු දැනුම? කොහෙන්ද මේක ආවේ? ඒ පේපර් එක හදන එකට මගේ සම්බන්ධයක් නැහැ සභාපති. ඒකට අපි අමාත්‍යාංශයට කාටවත් අදහසක් නැද්ද? දැන් අමාත්‍යාංශ ලේකම්තුමා දන්නෙත් නැහැ. අතිරේක ලේකම්. දැන් ඒක තමයි දැන් මේ එතුමා ඉන්නවද? ඔව්. ඉන්නවා සර්. දැන් මේක මේ සැවරිට් ආයතනය සම්බන්ධයෙන් අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එකක් හදන්න කියලා ලේකම්තුමාගේ උපදෙස් ලැබුණා. ඔබතුමා කොහෙන්ද? ඒ කියන්නේ දැන් ඔබතුමාට ඔය කම්පැනි ඇතුළත් කරන්න උපදෙස් දුන්නේ කවුද? ලේකම්තුමා. කවුද? මොන නම? ඒ කියන්නේ මේ කැබිනට් පේපර් එකක් හදන්න කියලා. ඔව් හරි. කවුද දුන්නේ උපදෙස්?
ලේකම්තුමා දුන්නේ. ලේකම්තුමාට උපදෙස් දුන්නේ කවුද? ඒ කවුද නම? කෙහෙලිය රම්බුක්කල්. අමාත්‍ය කෙහෙලිය රම්බුක්කල්. දැන් ඔබතුමා කියවනේ දන්නේ නැහැ කියලා මේක. නෑ ඒක තමයි මම ඔය යෝජනාවලිය මගේ අතටවත් ලැබිලා නැහැ තිබුණේ අතරම. හරි ඒතොර හිටපු ලේකම්තුමා විනාඩියක් දෙන්නෝ. මම දෙන්න විනාඩියක් දෙන්න කියන්න පැහැදිලි කරන්න. නෑ ඔබතුමා දැන් කියන්න කෙහෙලිය රම්බුක්කල්ල කියන අමාත්‍යවරයා තමයි ඔය සේවරිට් කියන සමාගම මේ සඳහා තෝරගන්න කියලා ඔබතුමාට උපදෙස් දුන්නේ. ඇත්තටම මම සම්බන්ධ වුණේ නෑ උතර. නෑ මම නිශ්චිත ප්‍රශ්නයක් අහන්නේ. කෙහෙලිය රම්බුක්කල්ල අමාත්‍යවරයාද මේ සේවරිට් කියන සමාගම තෝරගන්න කියලා ඔබතුමාට උපදෙස් දුන්නේ නිශ්චිතයි. නිශ්චිතයි. පැහැදිලි නේද? ඒ කවදද? ඒ කවද වගේ දවසකද? දවස මතකද? එහෙමනම් දිනේ මට මතකයි. නෑ මාසේ ඔක්තෝබර් මාසේ. ඔක්තෝබර් මාසේ. වාචිකවනේ? දැන් මාරම කතාව. වාචිකවද ලිඛිතවද? වාචිකව. වාචිකව. මම හිතන්නේ යෝජනාවලියක් ගෙනල්ලා එතුමාගේ අතට ලැබිලා තිබිලා එතුමා ඒක අදාළ ওই නිලධාරීන්ට ලබා දීලා තිබුණා. එතුමාන්ලාගේ අංශ වලින් තමයි ওই කැබිනට් පේපර් හදලා මා වෙත ඉදිරිපත් වුනේ. හරි ඒකට මම මෙහෙම කියන්නම්කෝ. මම මෙන්න මෙහෙම මේ දෙලිය කියවිලි ගියේ. නෑ ඒක ගන්න. ඔබතුමා වගකීමෙන්ද කියන්නේ? නෑ මට ලැබුණේ නෑ. ඒ කියන්නේ ඇමතිතුමාට බෑ එතුමන්ලට දෙන්න. එතුමා හරහා තමයි දෙන්නේ. නෑ ඔබතුමා මිනිත් එකක් ගෙවුවේ නැද්ද? හරි අක්කේ දැන් මේක ගන්න. දැන් මේ රාපතුමා මේ එහෙන් එන සවරයිට් එකෙන් එන දියුණුව. මේක ගරු අමාත්‍යතුමාට තමයි ඇඩ්‍රස් කරන්නේ. 21 ඔක්තෝබර් 22. ඊට පස්සේ තව 28 ඔක්තෝබර් 22. මේ ඇඩ්‍රස් කරන්නේ MSA එකේ මෙඩිකල් සප්ලයි ඩිවිෂන් එකේ DD. ඔව්. මේ තියෙන්නේ අදාළ ආයතනයෙන් ලැබිච්ච අමාත්‍යවරයාට ලියනවා 2022 ඔක්තෝබර් 21. අමාත්‍යවරයාට ඇඩ්‍රස් කරලා ලියලා අර ඖෂධ ලයිස්තුව හරිනේ ඒ සම්පූර්ණ විස්තරය මෙතන තියෙනවා. ඊට පස්සේ 2023 ඔක්තෝබර් 28 නැවත ලියුමක් ලැබෙනවා ඩිපිටි ඩිරෙක්ටර් ජෙනරල් මෙඩිකල් සප්ලයිස් ඩිවිෂන්. ලියුමක් තියෙනවා අර විදියම තොරතුරු ටිකක් සම්පූර්ණ කළා. හරිනේ. එතකොට මේ සැප්තැම්බර් 28 කැබිනට් පේපර් එක ඔක්තෝබර් හරිනේ. කැබිනට් පේපර් එක ඔක්තෝබර් 25 අත්සන් කරලා තියෙන්නේ. හරිනේ. ඒතකොට දැන් අපිට ගැටලුව තියෙන්නේ නේ? ඔව් එකක් ළඟ දවස්. සහ දැන් ඔබතුමාලා ඔබ මේ කැබිනට් පේපර් එක දාන්නේ මේකටම නේ තෝට. වෙන එකකට නෙමෙයිනේ. කැබිනට් පේපර් එක මේකට දානකොට කැබිනට් පේපර් එක ප්‍රිපෙයාර් කරද්දී මේක ගැන දැනුවත්ව නොදැනුවත්ව නෙවෙයිනේ දාන්නේ. නේ? හරි. සභාපතිතුමාට මට මේ පොඩි මතකයක් තියෙනවා. දැන් මේකේ බලන්නකො මේ ආයතනයේ එවන්නේ DDG මෙඩිකල් සප්ලයිස්ට. ඒකේ කියනවා එයා කියන්නේ සප්ලයර් කියනවා requirement for 3 months කියලා මේ ඩ්‍රග්ස් ගණනාවකට එයා requirement එක තීරණය කරන මාස 3කට. එයා කොහොමද දන්නේ මාස 3 requirement එක ලංකාවේ? ලංකාවේ අවස්ථාව දන්නවද? කරුණු මතුවෙච්ච ආකාරය ගත්තොත් එහෙම දැන් සැප්තැම්බර් 2 මේ ලෙටර් එක යවනවා මෙතන විජිත් ගුණසේකර මහත්මයා අමාත්‍යාංශයට. ඇඩිෂනල් සෙක්‍රටරි සැප්තැම්බර් 2 එදාම සෙක්‍රටරිට දානවා. සැප්තැම්බර් 6 අප්‍රූවල් එක දෙනවා අමාත්‍යාංශයේ ලේකම්. සැප්තැම්බර් 12 ඩිරෙක්ටිව් එකක් දෙනවා NMR එකේ ස්ටාෆ් එකට මේ NMR එකේ CEO මේ වැඩේ අප්‍රූව් පටන් ගන්න කියලා. සැප්තැම්බර් 12 වැඩේ පටන් ගන්නවා. ඔක්තෝබර් මාසේ 22 අමාත්‍යවරයාට එනවා ලියුමක්. ඒක ලේකම්ට කියනවා වාචිකව කියන ඔහොම වටේ ගිහිල්ලා ඔක්තෝබර් මාසේ 25 දවස් 3කින් කැබිනට් පේපර් එකක් දානවා. ටයිම් ලයින් එක හරියටම ගැලපෙනවා. වැඩේ සෙටප් කරලා ප්ලෑන් කරලා සුද්ධ කරන්නම දීපු වැඩක් මේක. ඇත්තටම ඔය ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකේ පැහැදිලි ඉන්නේ රික්වයර්මන්ට් එක කොහොමද සප්ලයි දෙන්නේ මාස 3 රික්වයර්මන්ට්. දැන් මේක නෑ අපි මං හිතන්නේ මේ සැලකිතු කාලයක් වැය කරාට අපි මේ කෝප් එකේ එක කටයුත්තක් තමයි ඔබතුමාලාගෙන් අර මේ විමර්ශනවලදී හඳුනා ගන්න බැරි වෙච්ච නේද? විගණන විමර්ශනවලදී සපයා ගන්න බැරි වෙච්ච යම් තොරතුරු ප්‍රමාණයක් සහ අනාවරණ ප්‍රමාණයක් කරගන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි මේ දවස් දෙකම මහන්සි වුණේ.
හැබැයි ගරු සභාපතිතුමනි මේ ඔය කියන ඔක්කොම ડોකියුමන්ට්ස් පිටින් මේ සාක්ෂිත් එක්කම මේ වාර්තාවේ තියෙනවා. ඒක තමයි. මම හිතන්නේ මේක දැන් ඉෂුව වෙලා තියෙන්නේ 24 මැයි මාසේ 10 වෙනිදානේ. දැන් අවුරුද්දකට කිට්ටු. එතකොට මේ විමර්ශන වලට පණ දෙන්න ඕන. මේ විමර්ශන වලට පණ දෙන්න ඕන. පණ දෙන්න ඕන ඇයි? මේක තමයි මම අර කලින්ම කිව්වේ. පාර්ලිමේන්තුව සතුව තියෙන පරමාධිපත්‍ය බලය, ඒ බලය මත පදනම් වෙලා අපි ආයතන මුදල් වෙන් කරනවා අමාත්‍යවරු හරහා මුදල් අමාත්‍යාංශයේ ඉඳලා නේද? එතනින් පටන් අරන් සියලුම ආයතන වලට මුදල් වෙන් වෙනවා. ඒවා මහජන මුදල්. ඒ වගේම මේ වගේ ආයතන ඩිසයින් කරලා තියෙනවා ඒ මහජන මුදල් වලින් කරන කාර්යභාරයත් එහෙම නැත්නම් රටේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ඒවා රජයේ යම් නියාමනයකට යටත් කරලා තියෙනවා. ඒවා පරිපාලනය කරගන්න ආයතනයන් වලට යම් පරිපාලන යාන්ත්‍රණයක් සහ අධ්‍යක්ෂ මණ්ඩලපත් කරලා තියෙනවා. මෙන්න මේ විශේෂම නියාමන කාර්යභාරයක් පවරලා තියෙනවා. ලංකාවට හිතුමතේ ඖෂධ සහ අනිකුත් උපකරණ සුවඳ විලවුන් අපි මේ සාකච්ඡාවට ගත්තෙම නැති මාතෘකාවක් තියෙනවා විලවුන්. හන්නේ ඒ සමස්තයම මිනිස්සුන්ට හිතකර දේ ගේන්න. මිනිස් ජීවිතවලට හොඳම දේ ගේන්නේ කොහොමද කියන එක ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නැති නිසා සහ ලංකාවේ නිෂ්පාදනය කරත් ඒ කොහොමද හිතකර ලෙස අන්තිමට බේත් පෙත් අතට එන ජනතාවට ආරක්ෂාව තහවුරු වෙන්නේ කියන. ඒ වෙනුවෙන් නියාමන ආකාරයභාරයක් මේකට මේ ආයතනයට දීලා තියෙනවා. ඒතොර ඒක නිසා මේකේ නම එන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය. නියාමන අධිකාරිය. ආයි වෙන එකක් නෙමෙයි මේ. වෙන කාටවත් එක බලය තියෙන විදියක් නැහැ. ඒතොර පනතක් මගින් අධිකාරියක් ලෙසපත් කරලා බලය පවරනවා. එතකොට ඒක තමයි ඒ අධිකාරියට තමයි මේ නියාමන කාර්යභාරය කෙරෙන්න ඕන. ඔන්න ඔය නියාමනය බිඳ වැටිච්ච තැන් සම්බන්ධව තමයි නේද? ඒ කාර්යභාරය බිඳ වැටිච්ච තැන් සම්බන්ධව මුදල් සහ මේ කාර්යභාරය බිඳ වැටීම පිළිබඳව තමයි විගණනයක් කරන්නේ. તો විගණනයේදී මුදල් විතරක් නෙමෙයි. කාර්යභාරය බිඳ වැටීම නිශ්චිතව බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධ විගණනයක්. මොකද ඒ කියන්නේ මොකද්ද? මේ සම්බන්ධව පත් වෙන අධ්‍යක්ෂ මණ්ඩලයත් නිලධාරීනුත් වැඩ කළ යුතු වෙනවා රජයේ තියෙන රාජ්‍ය විසින් පනවල තියෙන නීති රීති අනපනත් සහ ඒ පැරාමිතින්ට යටත්ව. දැන් තියෙන එක බිඳ වැටිච්ච එකක්. මේ තියෙන්නේ. මේක මුළුමනින්ම අර නියාමන කාර්යභාරයෙන් පැත්තකට ගිහිල්ලා නියාමනයේ කිරීම සඳහාම ගොඩනගලා තිබිච්ච මහජන ඒ සම්බන්ධීකරණයන් ඉවත් කරලා තමන්ගේ හිතුමතේ ඖෂධ ගෙනීමේ තැනකට තල්ලු වෙලා තියෙනවා. ඔබ හොඳට බලන්න මේ මුළු ක්‍රියාවලිය ඇතුළෙම දැක්කදී ඖෂධ නියාමන අධිකාරිය නොතිබ්බනම් මීට වැඩිය හොඳයි කියලා. නැද්ද කිය? දැන් ඕතන තියෙන්නේ කවුද? එක පුජ්‍යලයක අතට WR නිකුත් කිරීමේ නැත්නම් waiver of registration නිකුත් කිරීමේ බලයක් හම්බෙලා තියෙනවා. මුළුමනින්ම මුළු ආයතනයේම පැත්තකින් තියෙනවා. ආයතනෙට කිසිම බලයක් නැහැ. ආයතනයක චෙක් කරන්න බලයක් නැහැ. මොකක්වත් නැහැ. ආයතනේ මේ නිකන් මේක ගත්තම මේ WR නිකුත් කිරීමේ ක්‍රියාවලිය ගත්තම ඒ ක්‍රියාවලිය ඇතුලේ කිසිසේත්ම නැහැ අර මේ ඖෂධය සම්බන්ධව උපකරණය සම්බන්ධව ඒ ස්පෙસિෆිකේෂන්ස් ගැන තීරණය කරන කණ්ඩායම කවුරුවත් ඒකට ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ නැහැ. හරිනේ මට ඕනනම් ඒක පොඩි වෙලාවක් දෙන්න විජිත් මහත්තයා. හරි. එතකොට එහෙම සම්බන්ධ වෙලා නැහැ. ඒ කියන්නේ WR කමිටිය නෙමෙයිකට තිබුණේ. එතකොට ඒකත් ඉවත් කරාට පස්සේ මොකක්වත් සම්බන්ධයක් නැහැ. මොකද රික්වයර්මන්ට්ස් වලට ඔබතුමාගේ පැත්තෙන් ගත්තම මේක ප්‍රොසීඩර් එක ඩිසයින් කරද්දී ඔබතුමාගේ පැත්තෙන් මේකට දාලා තියෙනවා මේක ප්‍රොසීඩර් එක මොකක්ද කියලා. හරිද? ප්‍රොසීඩර් එක ගත්තා මේක තියෙන්නේ ඇප්ලිකේෂන් එක එනවා CEO ඔෆිස් එකට. ඒක ඖෂධ ඇගීම් නිලධාරියට දානවා. ඖෂධ ඇගීම් නිලධාරිය මේක ප්‍රොසීඩ් කරන්නද කියන අවසරය ගන්න ඔබතුමාගෙන්ම. ඒක ගත්තට පස්සේ ඒක බාර දෙනවා මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් කෙනෙකුට, MA කෙනෙකුට. කළමනාකරණ සහකාර වෙන්න ඕනේ මේ කියලා දාලා තියෙන්නේ. MRD හෝ MDRD එහෙම දානවා. එතකොට එයා තමයි ඩ්‍රාෆ්ට් කරන්නේ WR ලෙටර් එක. ඒක ආපහු යවනවා සාමාන්‍යයෙන් පේමන්ට් නෝට් එකක් යවනවා ඊමේල් එකකින්. ඊට පස්සේ ඒකේ පේමන්ට් කරාම රිසිට් එක හම්බ වෙනවා. ඒ රිසිට් එකයි මේ ඩ්‍රාෆ්ට් කරපු එකයි බාර දෙනවා ඔබතුමාගේ සිග්නේචර් එකට. ප්‍රධාන විධායක නිලධාරී සිග්නේචර් එකට.
පරීක්ෂා කරන්න ඕන ડોකියුමන්ට් විදියට තියෙන්නේ ඉල්ලීම් ලිපියයි WR application letter එක application එකයි purchase order එක indent එක. එච්චරයිනේ. ඊට පස්සේ අවශ්‍ය වුණොත් අවශ්‍ය නම් quotation document එකයි wholesale license ඒවා email මගින් ගෙන්න ගන්න. ඒක තමයි තියෙන්නේ. මේක ඇතුලේ නෑ drug එකේ specifications මොනවා? quality එක. ඒකේ නේද? අඩු ගන්න මේක මොකක් අර මූලිකම දේ quality, efficacy, safety. ඒ තුන සම්බන්ධව කිසිම assessment එකක් මේ ක්‍රියාවලිය ඇතුලේ වෙලා නැහැ. එතකොට එහෙම කරලා අර මුදල් භාවිතා කරන්න පාත්වයක හැදුවා. ඒ පාත්වයක තමයි භාවිතා වුණේ immunoglobulin හරි rituximab හරි අර අපි කතා කරපු දේවල් වලට. ඊට අමතරව ගත්තොත් ඇත්තටම ගත්තම රෙජිස්ට්‍රේෂන් වලට අපි මේක ඇසස් කරන්න කාලය තිබුණේ නැහැ. නමුත් අපි කලිනුත් කතා කරා. රෙජිස්ට්‍රේෂන් සර්ටිෆිකේට් දෙන්න තියෙන පාත්වය එකක් මිස්යූස් කරලා තිබ්බා. ඒක දැන් ගොඩාක් තිබුණා. ඒ කියන්නේ කාර්යභාරය පවරිච්ච කාර්යභාරය කරලා නැති එකකුත් ඊට අමතර වශයෙන් ඒක නිවැරදි කිරීමේ කාර්යභාරය සභාපතිවරයා මෙතන වකීම් පැහැර මේ කිසිම වකීමක් නැති විදිහට කතා කරේ. හැබැයි ඔබතුමාට නිශ්චිත වශයෙන්ම තිබුණා මෙන්න මේක හඳුනාගෙන මේ ગેප් එක කලින් මේ රෙජිස්ට්‍රේෂන් නිකුත් කරද්දී කරපු දුබලතා පිළිබඳව විගණන වාර්තාවල ඕන තරම් තියෙනවා. WR නිකුත් කරද්දී තිබිච්ච දුර්වලතා ගැන තියෙනවා. ඒ සියල්ල පැත්තකින් තියලා ඒ වෙනුවට වෙනම ක්‍රමයකට ඒ දුර්වලතාවයන් වලට වඩා වැඩි දුර්වලතාවයක් සහිත පාත්වයක ඩිසයින් කරගෙන එකෙන් ඖෂධ ගෙනල්ලා තියෙනවා. සෞපකරණ ගෙනවලා තියෙනවා. එතකොට මේක අපි මොකද මේක යටතේ බිලියන 70ක විතර මුදලක් ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් විතරක් රුපියල් වලින් ගත්තොත් ඒ කාලේ තියෙන එකට ගණන් හදන්න ඕන ආසන්න වශයෙන් ගත්තම බිලියන 70ක විතර මුදලක් පාවිච්චි කළා 2022 අවුරුද්දේ ඩ්‍රග්ස් 224ක් මේ දේවල් 224ක් ලිපි 224ක් 2023 අවුරුද්දේ ලිපි 135ක් මේ නිකුත් කළා තියෙනවා. ඒවෙන් ගෙනාවු ඖෂධ ගැන තමයි මේ කතා කරේ. එතකොට මුළු ප්‍රොසීඩියර් එක ඇතුළෙම කිසිදු ආකාරයක විනිවිදභාවයක් නැහැ. බෝඩ් එකක් තියෙනවා. බෝඩ් එක මුකුත්ම දායක වෙලා නැහැ තීරණ වලට. බෝඩ් එක මුළුමනින්ම ගත්තම නිවැරදි නැහැ. බෝඩ් එක ඇඟ බේර ගැනීමේ ප්‍රකාශයක් තියෙනවා. ඒක ඒ මොහොතේ අරගලයක් ඒ කියන්නේ ඒක තුල කළ යුතු අරගලයක් තියෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධව තියෙන සියලුම හැකියාවන් පාවිච්චි කරලා ඔබතුමාලා තිබිච්ච වෛද්‍ය දැනුම, නීති දැනුම නේද? ආයතනික දැනුම ඔක්කොම මේ කට්ටිය මේකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ කණ්ඩායම මුළුමනින්ම කළ යුතු කාර්යභාරය වෙලා තිබුණේ මේ ප්‍රොසීඩියර් එක වෙනුවට අර WR එක ශක්තිමත් කළා කොහොමද ඉක්මනින් මේක මොකක් හරි නේද? පනත තුල ක්‍රියාත්මක වෙන්න තමයි තිබුණේ. හැබැයි පනතෙනුත් එළියට අරගෙන ඒක කිසිදු විනිවිදභාවයක් නැතුව තියදී ඔබතුමාලට ප්‍රශ්න කිරීමේ අයිතිය සහ හැකියාව තිබ්බා. ඒ නිසා බෝඩ් එක විදියට නිදහස් වෙන්නේ නැහැ. ඇත්තටම ගත්තම බෝඩ් එකට සම්බන්ධ අපි හිතමු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා වුණා. ඒකට නොගිය කියන එකම නෙමෙයි. හැබැයි මේක ඇසස් කළ යුතුව තිබුණා. ඒතකොට ප්‍රශ්නයක් මතුවෙනවා කාගේ බලයක් යටතේද මේවා මේ විදියට ක්‍රියාත්මක වුණේ කියලා. ලේකම්වරයා කියනවා මම විශේෂ දැනුමක් මේ ගැන නැහැ. නිසා අනිත් අය දෙන උපදෙස් මත ක්‍රියා කළේ කියලා. හරිද? මේ සියල්ල ගත්තම මම හිතන්නේ අපිට හිතන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම මොකක් වුණත් කාලේ මැදින් පැනලා මේ කැබිනට් පේපර් එකක් දැම්මත් කැබිනට් පේපර් එකේ ඉල්ලීම තියෙන්නේ free of charge WR නිකුත් කරන්න කියලා. WR නිකුත් කරන්න